මම හදන්න යන්නේ සව් පුඩින් එකක්. මේ ඒකට අවශ්‍ය කරන දේවල්. හොඳට උකු පොල් කිරි, සව් හොදලා ගත්ත සව්, පැණි කප් එකක් විතර, දුඹුරු සීනි ටිකක්, වතුර, එතකොට මේ රට කජු හරි මුද්ද රස් පළම්, රට ඉඳි, එතකොට එනසල්ලට 4-5ක් කුඩු කරලා මේ තලලා කුඩු ටික අරගෙන තියෙනවා. දැන් අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම භාජනයේට මේ අර සෝදගත්ත සව් ටික දාලා ඊට පස්සේ ඒකට වතුර ටිකක් දාලා හොඳට තැම්බෙන්න තියන්න ඕනේ. දැන් අර තැම්බුණු මේ සව් එකට හොඳට තැම්බෙන්න තිබ්බ සව් එකට අපි මේ පැණි එක එකතු කරගන්න. පැණි ටික එකතු කරලා ඊපස්සේ අපි පොල් කිරි, හොඳ උකු පොල් කිරි. අන්න මේකට හොඳ පුංචි පොල් ගෙඩියක මේ උකු පොල් කිරි ටික තමයි ගත්තේ. මේකට මම දුඹුරු සීනි ටිකකුත් මේ වෙලාවේ එකතු කරගන්නවා. කැමති නම් කට්ටියට සීනි අඩුවෙන් ගන්න අයට ඉතින් සීනි දාන්න ඕනේ. මම පැණි වලින්ම විතරක් නෙවෙයි හොඳ කිතුල් පැණි බෝතලයක් හම්බෙලා තිබුණා. මම ඉතින් පැණි ටික දාලා පාටත් අරගෙන ඊපස්සේ මේ විදිහට මේ දුඹුරු සීනිත් ග්‍රෑම් 150ක් විතර මම එකතු කරගත්තා. මේ තියෙන්නේ සව් පොඩිම. දැන් මේකට මම අන්තිම මොහොතේට දානවා රට ඉඳි. එතකොට ප්ලම්ස් ටික, මුද්ද රස් පළම් ටික, ඒ වගේම මේ කරඳ මුංගු කුඩු ටික, එනසල්ලට වල කුඩු ටික එකක් දාගෙන කජු ටිකකුත් දාගන්නවා. රට කජු දෙකම පුළුවන් දාලා හොඳට මේක කලවම් කරලා අපිට තියෙන්නේ මේ භාජන වලට දාගන්න තමයි. හරිම රසයි මේක. හරිම රසයි. ළමයි හරි ආසයි. අපේ චූටි බබා එහෙම හරිම කැමති කෑමක් තමයි මේක. ඒකයි මම අර සීනි ගොඩක් පාවිච්චි කරන්නේ නැතුව මේ පැණි වගේ දේවල්, හකුරු දාන්නත් පුළුවන්. හකුරු ඉතින් ඒ වගේ දේවල් දාලා පාවිච්චියට ගන්නවා නම් ගොඩක් හොඳයි. මෙන්න සව් පුඩින් එක. මේ විදිහට තමයි තියෙන්නේ. මේක ඉතින් කෑලි කපලා අරගෙන ෆ්‍රිජ් එකේ දාලා තියලා ඊට පස්සේ කෑලි කපලා අරගෙන අපිට කන වෙලාවට ගන්න පුළුවන්. හරි පහසුයි හදාගන්න. අර චූටි බබාලා අපේ කන්න ආසාවෙන් කන හින්දා තමයි මම ඔකට පැණි හිම දාලා හදාගන්නේ. සීනිත් ඉතින් කන එක මේ එච්චර හොඳ දෙයක්ුත් නෙවෙයිනේ. බුදු සරණයි. එහෙනම් කට්ටිය හදලා කාලා බලන්නකෝ. බලලා මටත් කමෙන්ට් එකක් දාන්නකෝ.